ඉවසීම 100%ක් තියෙන්න ඕන. 100%ක් තියෙන්න ඕන හේතුව ඉදිකට්ටක් එක කරන්න. මේ කලාව ගැන ලොකු භක්තියක් තියෙනවා. ආදරයක් තියෙනවා. ඒ වගේම ලෝකයේ පිටිසට ඇත්තෙම ලොකු වටිනාකමක් වෙන කලා හැකියාවක් තමයි මේ අපි නිර්මාණය කරගෙන යන්නේ. මේකට විවිධ විදිහට භාවිත කරන උඩරට නිලමේ ඇඳුම කියලා කියනවා, මුල් ඇඳුම කියලා කියනවා, මුළු ඇඳුම කියලා කියනවා. ඒක කොහොම මෙයා කරත් මේක උඩරට නිලමේ ඇඳුමක් කියන එක තමයි මූලාරම්භයේ ඉඳලම මිනිස්සු විවහාර කරන්නේ. මට ආසාවක් දැනුණා මේ ඇඳුම දිලිහෙනවා පොඩි කාලේ ලස්සනයි. ඉතින් ඒ වගේ දෙයක් කරන්න තිබ්බනම් කියන එක මූලිකවම මට අදහසක් තිබුණා. නමුත් ඒක කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. පසු කාලීනව මේක මේ ඒ අදහස අනුවම මල්පල ගෙන්නුණා ක්‍රමානුකූලව කොහොම හෝ ඒක මහන්ට ආරම්භය පටන් ගත්තා. මූලිකව ඇඳුම අපි නිර්මාණය කරන්නේ ස්ටිප් එකක අරගෙන ඊට පස්සේ වෙල්වට් එක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ස්ටිප් එකට වෙල්වට් එක ඇලවීම සිද්ධ වෙනවා. ඒක අයන් ක්‍රීම් තුලින් ඒක සකස් කරගන්නවා. ඒ කියන්නේ මේ ආකාරයෙන් වෙල්වට් එකට ඒක ඇලවීම සිද්ධ වෙනවා. ඇලවීම සිද්ධ වුණාට පස්සේ අපට අවශ්‍ය කරන නිර්මාණය මේක මතු පිටට ගේන්න ඕන. ඒකට අවශ්‍ය කරන මෝස්තරේ මගේ ක්‍රම උපායන් තුළ මම මේකට ට්‍රේස් කරනවා. මේක ට්‍රේස් කරාට පස්සේ ඒ ඔස්සේ අවශ්‍ය මෝස්තරේ නිර්මාණය කරගෙන යනවා. විවිධ නිර්මාණයන් මේ විදිහට නිර්මාණය වෙලා අවසන් වෙනවා. මේ වගේ නිර්මාණයක ඉදිරි පසට එනවා මේ වගේ කොටස් දෙකක්. මේ වගේ කොටස් දෙකක්. හරි. ඊට පස්සේ මේ අත අවශ්‍ය වෙනවා. අතට කොටස් 4ක් ඕනේ. එතකොට ඒක එකම ආකාරයේ මෝස්තර වලින් නිම වෙච්චි අත් කෑලි 4ක් ඕනේ. ඒ අත් කෑලි 4 තමයි මේ ආකාරයට සිද්ධ වෙන්නේ. එතකොට දෙපැත්තට 2යි පිටිපස්සට 2යි 4යි. අපිට ඕන වෙනවා පිටපළුවක්. ඒ පිටපළුව තමයි දැන් මේ නිර්මාණය කරන්නේ. මේ නිර්මාණය කරගෙන ගිය යන ඇඳුමක. එතකොට මේකට මෝස්තරය වැටෙනවා. මේ මෝස්තර මේ විදිහට ගියපුවාම මේ ආකාරයේ මේ ගුරුලා මේ විදිහේ මේ පිට දැන් මේ කරගෙන යන ඇඳුමක් මේ ඉදිරිපස මේ අත් දෙක. එතකොට මේ යට කෑලි. එතකොට මේ යට කෑලිත් වෙන් වශයෙන් මේකේ සඳහන් කරන විදිහට වෙන් වශයෙන් අපි කොටස් කෑලි වශයෙන් තමයි නිර්මාණය වෙන්නේ. අවසානයේ ඊට පස්සේ තොප්පියටත් මේ වගේ උඩට වෙනම කොටසක් එනවා. වට 4ට කෑලි 4ක් එනවා. මේ තියෙන්නේ විවිධ පාටවල ඔස්සේ කරන ඒවා. මේ වගේ කෑලි 4ක්. එතකොට ඒ ආකාරයෙන් සකස් වෙලා අපේ හිසේ වට ප්‍රමාණයට අවශ්‍ය වෙන විදිහට මෙෂර්මන්ට් එක අරගෙන ඒ පුජ්‍යලයට අවශ්‍ය වෙන හිසේ වට ප්‍රමාණයට අපි බ්ලොක් එකක් මුලට හදාගෙන ඒ බ්ලොක් එක ඔස්සේ මේක අලවලා ඊට පස්සේ තමයි කෑලි වලින් මේක නිම කරලි වල මේක මසා ගන්න. අන්දගෙන යනකොට මේකට අවශ්‍ය කරන ජුවලරි කියන්නේ මේක රිදී පාටින් කළොත් රිදී ජුවලරි ගෝල්ඩ් එකකින් කරනවා නම් අපිට ඒකට අදාළ වෙන ගෝල්ඩ් ජුවලරි ඒ වගේ දේවල් දානවා. සපත්තුත් මේවා මම අලුත්ම විදිහට නිර්මාණය කරගෙන තින්නේ. මේවත් මම මැෂින් කීපයක් භාවිත කරගෙන කරලා තින්නේ. පබලුද අල්ලලා අතින් ඒ දේ කරලා ඊට පස්සේ අච්චු වලට ඒවා දාලා ඒ ආකාරයෙන් මේ කරගෙන තින්නේ. ඉතින් මේවා ගැන මම ලොකු ආඩම්බරයක් සතුටක් අහිංසක සතුටක් මම ලබනවා. මේවා මූල්‍යමය පැත්තමට වඩා මම කලාවට තියෙන ආදරය නිසාම මට හිතන පැරණි නිර්මාණ අරගෙන මම මෝස්තර මවනවා. ඇත්තම මේ දේ හරහා මට ප්‍රධාන උදව්ව වුණේ මගේ නෝනා. කොහොම හරි පසුගිය කාලේ අපේ රට තුළ ඇතිවෙච්ච ප්‍රශ්නයත් එක්කලා නෝනා අසනීප වුණා. ඒ කියන්නේ පැරලයිස් වුණා. අදටත් ඒ අබාධය තියෙනවා. ඉතින් ඒ දේ සහ ඒ ව්‍යාපාර පද්ධතියම කඩා වැටිච්ච යුගයක් වුණා ඔය කොරෝනා කියන වසංගත වකවානුව. මං කල්පනා කරා මම මේක ආදරෙන් වටිනාකමින් කරගෙන ආපු ව්‍යාපාරය ඉදිරියට තල්ලු කරගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේක තමයි මගේ මූලිකම මේ රැකියාව වුණේ. එතකොට ඒ ආදායම් මාර්ගයෙන් මම පහළට වැටුණා. නමුත් මම විවිධ ඊට පස්සේ ආදායම් එන මාර්ගවල හොයලා බැලුවට ඒ වයින් මට යැපෙන ආර්ථිකයක මට්ටමකට යන්න අපහසුයි. ඉතින් කොහොම හෝ මේ දේවල් නැවත මේ ණයතුරුස් පියවලා නැවත ආරම්භයක් විදිහට නැවත වැටිච්ච තැනින් ආපහු නැගිට්ටා.
ඉතින් ඒකට ස්කිල්ස් පැත්තින් කියන්නේ තමන්ට ආශාව තියෙන්න ඕන. කලා කුසලතාවේ තියෙන්න ඕන. ආදරේ තියෙන්න ඕන. මම හිතන්නේ සංසාරගත පුරුද්දකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ මූලිකවම මේක ප්‍රේම් ක්‍රම ඔස්සේ රෙද්දක් මැදට දාලා වට ප්‍රේම එකක් හදලා ඒකට රෙද්ද ඇඳලා ඒකට මේක දාලා ඊට පස්සේ මොස්තර තියලා මොස්තර ඇඳගෙන ඊට පස්සේ තමයි අතින් මේක හැන්ලූම් කලාවක් විදිහට යන්නේ. ඉතින් ඒ ආකාරයෙන් තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ ක්‍රමානුකූලව ඒක මම තාක්ෂණයත් එකතු කරගෙන ඒකේ කලාවේ තියෙන නිම කිරීම එතනින් ගියපම මේකේ ෆිනිෂින් එක ඒ දක්වම හොඳ ආකාරයකින් දැන් මම කරගෙන යනවා. මොස්තර කලාවන් නම් මේකට ආවේනික මොස්තර කලාවන් තියෙනවා. ඒ කියන්නේ ගුරුලා, හංසපෝට්ටුව, පලාපෙත්ත, ලියවැල් ඒ වගේ ඒකට ඔබිනාව මොස්තර තමයි අනිවාර්යයෙන් මේකට ඇතුළත් කළ යුත්තේ. ඒ කියන්නේ අපිට හිතුවමනාපේ මොස්තර දාන්න බෑ. මේක දේවත්වයෙන් සලකන ඇඳුමක්. එතකොට මේක අලුත් නුවර සංකල්පය තුලින් තමයි මේක මේ බිහි වෙන්නේ. එතකොට දේව සංකල්පයක්. අනිත් පැත්තෙන් දළදා වහන්සේ එකයි අර උඩරට නිලමේ ඇඳුම කියන්නේ දළදා වහන්සේගේ තේවාව බාරකාර නිලමේතුමාට ඇඳෙන ඇඳුමක්. දැන් මේ ඇඳුම් ගත්තාම දැන් මම ඔක පරිශීලනය කරලා තියෙනවා. ඒතර පරිශීලනය කරපුවාම මේක දේව සංකල්පයකට එකතු වෙනවා. ඒ කියන්නේ දේවාල 4කට. එතකොට විෂ්ණු දේවාලය, කතරගම දේවාලය, එතකොට දළදා වහන්සේ ප්‍රධානව. එතනින් ගියපුවාම ඒවට ආවේනික පාට 4ක් තමයි මූලිකව මේ නියම වෙලා තිබිලා තියෙන්නේ. විෂ්ණු දේවතාවුන් වහන්සේ වෙනුවෙන් නිල් පාට, කතරගම දේවහඳුරන් වෙනුවෙන් රතු පාට, පත්තිනි දේවයන් වහන්සේ කහ පාට කියන්නේ අයිවරි පාට. මෙරුන් දළදා වහන්සේ වෙනුවෙන්. ඒතර ওই පාට සංකලනය තමයි වෙන් වශයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් උජාරුවට මේක පේන පාටක් විදිහට යන්නේ මෙරුන්. එතනින් ඔබට. එතකොට පෙරහැලේ වුණත් නිලමේ ප්‍රධාන නිලමේකින් පස්සේ බස්න කළා දේවාල අයිති අය අර පාට 4ෙන් තමයි අදටත් ඒ සම්ප්‍රදාය විදිහට ගෙනියන්නේ. මේක හැන්ඩ්ලූම් කියන කලාවෙන් පටන් ගත්ත දේ ලෝකේ දියුණුවත් එක්කම තාක්ෂණය අද දියුණුවයි. ඒ තාක්ෂණ මට්ටමත් එක්කම ඇතිවන යන්ත්‍රෝපකරණ මෙවලම් ගොඩක් බහුලව ඇත්තම තියෙනවා. ඒ මෙවලම් මිලදී ගැනීමට ඇත්තම අපි අපොසත්. අපොසත් කියන්නේ අපිට ආර්ථික හැකියාවක් නැහැ. නමුත් ඒ හැකියාවන් තුළින් එම එම යන්ත්‍රෝපකරණ වලට අත ගහලා අපිට ඒ දේවල් මේවා කරගත්තොත් ලබා ගත්තොත් මේ තියෙන හැකියාවන් වැඩියෙන් වර්ධනය කරන්න පුළුවන්. සහ රැකියා පද්ධතියක් වුණත් වැඩි සේවක පිරිසකට දීලා නිලමේ ඇඳුම් පමණක් නෙවෙයි විවිධ මොස්තර හැකියාවන් ඔස්සේ ලොකු දේවල් අපිට ලෝකෙට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ අලුත් නිර්මාණ බිහි කරන පුජ්‍යලෙක් ලංකාවේ ජීවත් වුණා කියන එක කලා කියන එක රත්න කොස්ටියුම් කියලා මගේ යන්නේ ව්‍යාපාරේ. ඉතින් මෙහෙම පුජ්‍යලෙක් ඇත්තෙම හිටියා කියන එක අදටත් කියනවා. ඉතින් එහෙම පුජ්‍යලෙක් හිටියා කියන එක කියන්න පුළුවන් පුජ්‍යලයෝ විදිහට මම මැරිලා ගියා නම් ඒක ගොඩක් වටිනවා. සතුටුයි.